ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. අප්‍රේල් මාසය පුරාම ගුරු සිකුරු අතර පරිවර්තන යෝගයක්. උෂභ කටක කුම්භ ලග්න හිමියන්ට සුබ ඵල ගෙන දෙනවා. ලොතරැයි ජය ධනලාභ දීපල ලැබීමද උදා කර දෙනවා. මෙම දිනවල සිකුරු ග්‍රහයා උච්චව ගුරුට අයත් මීන රාශිය තුල ගමන් කරද්දී මීන රාශියට අධිපති ගුරු වෘෂභ රාශිය තුල ගමන් කිරීම නිසා මෙම ග්‍රහයන් දෙදෙනා අතර පරිවර්තන යෝගයක්ද උදා වන බවක් පෙන්눔 කරනවා. මෙම පරිවර්තන යෝගය මේ මාස 14 වෙනිදා ගුරු මිථුන රාශිගත වීමත් සමග අවසන් වෙනවා. මෙම පරිවර්තන යෝගය එක් ලග්න වලට විවිධ බලපෑම් ඇති කර අතර වෘෂභ කටක කුම්භ ලග්න වලට ඊට සුබ ඵල ගෙන දෙනවා. වෘෂභ ලග්න අයට ලග්නීය සහ අයස්ථානගත ලබනවා. ලොතරැයි වාසනාවටද මේ කාලයේ ඊට සුබ වෙනවා. කටක ලග්න අයට නවවැන්න හා අයස්ථානීය අතර මේ පරිවර්තන යෝගය උදා වීම නිසා පෙරපින ඵල දෙන කාලයක් වෙනවා. නොසිතූ විරූ ලෙස ධන ලාභයක්ද ලැබෙනවා. කුම්භ ලග්න අයට දෙවැන්න හා හතරවැන්න අතර මෙම යෝගය උදා වෙන නිසා ඉඩකඩම් ලාභ දීපල විකිණීම් තුළින් ලාභ ප්‍රයෝජනද ලැබෙනවා. gedara පසුබිමද සතුටුදායක කාලයක් වෙන බව පෙන්눔 කරනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.